ඔක්තෝබර් මාසයේ 3 වෙනි සතියේදී මුළු බේකරි වීදියම සුදු පැහැති ඝන මීදුමකින් වැසී ගියේය. බ්‍රහස්පතින්දා පාන්දර මුලින්ම දක්නට ලැබුණු වැස්ස ඉරිදා දක්වා නොඅඩුව පැවතුණි. මා මේරි සමග විවාහ වීමට පෙර බේකරි වීදියේ ගත කළ ජීවිතය මට නිතර මතක් වේ. දිනක් රාත්‍රියේ කඩයට ගිය මා අල්ලාගත් ලෙස්ට්‍රේඩ් මාව පොලිසියට ගෙන ගොස් ෂර්ලොක් හෝම්ස් පොරක්දැයි විමසා කොලොප්පමක් කළේය. ඊට පසුදින මාහට පණිවිඩයක් ලැබුණේ අතුරුදන් වීමක් පිළිබඳව. හෝම්ස්ට ඒ පිළිබඳ දන්වා මෙය නිරාකරණය කර දෙන මෙන් එහි ඉල්ලා තිබුණි. කලකට පසු හෝම්ස් සමග අලුත් වික්‍රමයකට අවස්ථාවක් ලැබෙන නිසා උද්දාමයට පත් මම වහාම මේ ගැන හෝම්ස්ට දැනුම් දුන්නෙමි. කුලීරියකින් අප නිවසට පැමිණි හෝම්ස් මාද නංවාගෙන සමන් මහතාගේ නිවස කරා පිටත් වූයේය. කුලීරියට මුදල් ගෙවූ අපි පාපිස්සයට තිබූ යතුර රැගෙන දොර විවර කරගෙන නිවසට ඇතුළු වුණෙමු. හෝම්ස්ගේ තියුණු ඇස්වලට හසු නොවුණු අස්සක් මුල්ලක් නැති තරම්ය. හෝම්ස්ගේ නිරීක්ෂණ අවසන් වන තෙක් මම නිවස පුරා ඇවිදිමින් සිරි නැරඹුවෙමි. මේසයක් උඩ තිබූ සීනි මුරුක්කුවක රස බැලීමටද මම අමතක නොකළෙමි.
මද වේලාවකට පසු අප නිවස අගුලුලා කුලීරියකින් නිවෙස් කරා පිටත් වුණේ. හෝම්ස්ගේ දෙනෙත් දීප්තියෙන් බැබලමින් තිබුණි. මා නිවස අසලින් බැස වූ හෝම්ස් බේකරි වීදිය කරා පිටත් වුණේ. මේ අයුරින් ගැටලුව විසඳූ හෝම්ස්ට අදාළ ගෙවීම ලැබුණු පසු මාගේ කොටසද මාගේ බැංකු ගුණමට බැර කරන ලදී. කලකට පසු ගැටලුවක් විසඳීමට ලැබීම ගැන හෝම්ස් මෙන්ම මාද මහත් සතුටට පත්වී සිටියේ. දිරියටද මෙවැනි වික්‍රම රසකට හෝම්ස්ට සහ මට මුහුණදීමට සිදුවන බව මට විශ්වාසය. හෙට දින හෝම්ස් සහ හඩ්සන් මහත්මිය දැකීමට බේකරි වීදියට යන බලාපොරොත්තුව ඇතුව මම මේරි සමග නින්දට වැටුණෙමි.